සතුන් වෙනුවෙන් දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ සන්ධානය ඉටු කරන කාර්යභාරය වගේම නිර්මාංශ ආහාර වේලක ඒ වගේම තමයි හිතකාමී අපේ ශරීරයට හිතකර ආහාර රටාවක තියෙන වැදගත්කම දේශීය ආහාර වල තියෙන වැදගත්කම අපි කතා බහ කරමින් ඉන්නවා ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය රේණුකා පෙරේරා වෛද්‍යතුමියත් එක්ක දැන් වෛද්‍යතුමනි පිටිකිරි ගැන අපි කතා කරනවා. එක පැත්තකින් කියවෙනවා මෙහි රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තියෙනවා කියන කාරණාව. මේකේ සම්බන්ධයෙන් දෙපැත්තටම අදහස් තියෙනවා කොහොම වුණත් මේ පිටිකිරි භාවිතය තුළ අපේ සෞඛ්‍යයට වෙන බලපෑම කියන්නේ වර්තමානයේ තියෙන පිටිකිරි භාවිතය තුළ කොහොමද දකින්නේ ඔබතුමිය? ඔව් ඒක වෙනමම සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක්. ඉතින් දේශීය වෛද්‍යවරයෙක් විදිහට අපි නිර්දේශ කරනවා සාමාන්‍ය ගෙදර දොරේ ඉන්න සතෙක්ගේ එළකිරි භාවිතය සෞඛ්‍ය සම්පන්නයි කියලා. නමුත් එතනින් එහාට අපි ලංකාවට වෙනත් රටවලින් ආනයනය කරන පිටිකිරි වල තියෙන රසායනික සංයෝග සහ ඒ තියෙන හානිය ගැන වෙනම කතා කර වෙනවා, වෙනම වේදිකාවක ඒ ගැන කතා කළ යුතු වෙනවා. ඒ අතරේ මම දෙන උපදේශය තමයි පිටිකිරි වලට අධික මිලක් වැය කරලා සාමාන්‍ය පවුල්වල මිනිසුන් මානසිකවත් වැඩෙනවා. අනේ මගේ දරුවට පිටිකිරි ටිකක් දෙන්න, මට කිරි පැකට් එකක් මිලදී ගන්න සල්ලි නැහැ කියන පශ්චාත්තාපයෙන් පෙළෙන සමාජයක් අද බිහි වෙලා තියෙනවා. ඉතින් මම ඒ අයට මේ පණිවිඩය දෙන්නේ කිසිසේත්ම පසුතැවෙන්න එපා. ඒ පිටරටින් ආනයනය කරන පිටිකිරි මත යැපෙන්න එපා. ඔයාලට මේ අතීතයේ අපේ රටේ තිබුණ මේ දේශීය ආහාර සංස්කෘතිය තුළ ධාන්‍ය වර්ගවලට තිබුණේ ඉතා ලොකු පෝෂණීය වටිනාකම. ඒ ධාන්‍ය භාවිතෙන් අපි ඈත් වෙලා තියෙනවා. අපිට පුළුවනි එදිනෙදා දෛනිකව ගෙදර දොරේ හදාගන්න සියලු ඇට ಜಾති වලින් හදන කැඳ එකක්. ඒකට ඔබට අවශ්‍ය විදිහට කොළවල විශ ටිකකුත් එකතු කරගන්න පුළුවන්. ඒ තුල දරුවා පෝෂණය වෙනවා. සියලු පෝෂණ පදාර්ථයන්ගෙන් අන්තර්ගත වෙනවා මුකුණු වෙන්න ටිකක්, ගොටුකොළ ටිකක්, ඉස්මත් අපිට එකතු කරන්න පුළුවන්. ඒ අතරේ පරිප්පු, කඩල, කව්පි, මුං ඇට වගේ ධාන්‍ය වර්ග මේ සඳහා විශේෂයෙන්ම උඳු වලත් ඉතාම හොඳ ශක්ති සම්පන්න පෝෂක කොටස් තියෙනවා. මේ දේවල් වලින් යුක්ත කැඳ එකක් දෛනිකව නිර්මාණය කරගෙන සදාගෙන අපේ දරුවන්ට දෙන්න පුළුවන්. ඒ වගේම වෙනත් රත්හැල්, මාවි, සුවඳැල්, ඔය පච්ච පෙරුමාල්, 60 හැල් ඒ වැනි හාල් වර්ග වලින් අපිට වර්තමාන වෙළඳපොලේ තියෙන පැකට් තියෙන ආහාරමය පෝෂණ අතිරේකයන් විදිහට ඒ වගේ දෙයක් ගෙදර පොල් කිරි ටිකක් එකතු කරලා රස වැඩි කරගෙන සුදු ලුණු, කරපිංචා, රතු ලුණු එකතු කරගෙන ඔයාලට සකස් කරගන්න පුළුවන්. අර පිටිකිරි එකක තියෙන ගුණයට වඩා ඉතා වැඩි පෝෂණීය වටිනාකමක් ඒ කැඳයකින් ඔයාලට ලැබෙනවා. ඉතින් මං හිතනවා මේ මව්වරුන් මොහොතක් කල්පනා කරලා ඒ පිළිබඳ ඔබේ අවධානය යොමු කරයි කියලා. හොඳයි, දැන් ඒත් එක්කම තුමිනි අපි දන්නවනේ ඇත්ත කතාව සමාජයේ දැන් අතිශයම කාර්යබහුලයිනේ. වැය 24ක් මදි සමහරලාට. එතකොට දැන් කෙනෙක්ට කියන්න පුළුවන්නේ මේක ප්‍රායෝගික වෙන්නේ කොහොමද? අපි මේ දේවල් හදාගන්න එක, මේ දේවල් කරන එක ප්‍රායෝගික වෙන්නේ කොහොමද කියලා. ඒකට ඔබේ සංවිධානයේ පැත්තෙන් යම්කිසි ආකාරයක ඉදිරි වැඩපිළිවෙලක් තියෙනවද? සැලසුමක් තියෙනවද මේ දේවල් ප්‍රචලිත කිරීම පිළිබඳව? ඔව්, අපි අර මුලින් කිව්වා වගේ මේ වෙනකොටත් අපේ පරිශන මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. කෙනෙකුට පිටිකිරි වෙනුවට දෙන්න පුළුවන් පෝෂණීය ශෂේ පැකට් එකක්. යම් කිසි ඉක්මනින්ම උණු වතුරට දාලා හදාගන්න. දැන් ඔය අපි වෙනත් ඖෂධීය ගුණ යුක්තව විනාඩියෙන් දෙකකින් උණු වතුරෙන් හදා ගන්නවා වගේ මේ ඉතා ක්ෂණිකව හදාගන්න පුළුවන් පෝෂණීය පානයක් සකස් කරන මට්ටමට අපි මේ වෙනකොට පරිශන කරගෙන යනවා. ඒ තුල අර මං කිව්වා වගේ ධාන්‍ය වර්ග, ඒ වගේම අනිකුත් හාල් වර්ග වලින් එන පෝෂණය, ඒ වගේම එතෙන්ට විටමින් C එකතු වෙනවා. මොකද ඒ තුල යකඩ අවශෝෂණය ඉක්මන් කරනවා. ඔයාලට වර්තමානයේ මම උදාහරණයක් දෙන්නම්. ඉන්දියාව වගේ රටවල යම් ප්‍රාන්තවල වසවිස වලින් තොරව, කෘමිනාශක වලින් තොරව සකස් කරගන්න හාල්, විශේෂයෙන්ම දේශීය හාල් වල කුරුට්ට මත ගෑවෙන විදිහට අර හාල් හොදනවා අපි උයන්න පෙර.
ඒ වතුර ටිකත් පානය කරනවා ඒ රටවල දරුවන්. මොකද එහි තියෙනවා ඉතා හොඳ පෝෂණ අතිරේක. ඉතින් B විටමින් 12 තියෙන රතුහල් කුරුට්ටේ නිවුඩු හාල් වල ඒක ඉතාම වටිනවා. යකඩ අවශෝෂණයක් වෙනවා අපේ ශරීරයට. ඒ තුළ රුධිර සෛල නිර්මාණයට ඒක ඉතාම ප්‍රයෝජනවත්. ඉතින් ඒ නිසා අපිට බෑ එවැනි හාල් සෝදන වතුර බොන්න. මොකද අපේ කෘමිනාශක මත පදනම් වෙච්ච B වගාවක් පවතින නිසා. ඉතින් අපි යම් මට්ටමකට ගොවීන්ගෙන් ව්‍යාපෘතියක් විදියට සූදානම් කරනවා එක ලියද්දක් හරි කෘමිනාශක භාවිතා නොකර සකස් කරන ධාන්‍ය වර්ග B වර්ග අපේ මේ සංවිධානය විසින් අපි උත්සාහ කරනවා ව්‍යාපෘතිය ඇති කරන්න. ඒ තුළ ඒ ධාන්‍ය වර්ග වලින් තමයි මේ පෝෂණ අතිරේක අපි අනාගතයට නිර්මාණය කරන්නේ. ආදරය, කරුණාව, ප්‍රඥාව එකට එකතු කරගත්ත මෙත්තා ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් සතුන් වෙනුවෙන් දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය ක්‍රියාත්මක කරනවා. ඉතින් එයට ස්වේච්ඡාවෙන් එකතු වෙන කෙනෙක් තමයි අපේ වෛද්‍යතුමියත්. ඉතින් අපි කතා බහ කරමින් ඉන්නේ ඒ සම්බන්ධයෙන්. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා මේ WhatsApp අංක ඔබට දකින්න පුළුවන්කම තියෙනවා සම්බන්ධ වෙන්න. මොකද හේතුව අපිට යම් පියවරක් තියන්න පුළුවන් ලෝකෙ වෙනුවෙන්.